ආයුබෝවන් ඉතින් ඕගොල්ලෝ හැම දිනාටම හැමෝම සුවෙන් සනීපෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් මම දන්නවා මේ වෙනකොට මගේ YouTube channel එකට ගොඩාක් ආදරණීය පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඔයාලා වෙනුවෙන් මගේ ජීවිතේ වැදගත් අවස්ථා මං අරගෙන එනවා YouTube channel එකේ ලස්සන වීඩියෝස් විදිහට. ඉතින් අදත් මට පොඩි වෙලාවක් හම්බ වෙච්ච නිසා පහුගිය දවසක කරපු cover page එක කෙරුණ විදිහ ඔන්න මං අද ලස්සන වීඩියෝ එකක් විදිහට අරගෙන එනවා. වීඩියෝ එක එන්න වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඉතින් මගේ මේකප් දැම්මේ අපේ දුලා නංගි. මේ තියෙන්නේ දුලා නංගිගේ සලෝන් එකේ Facebook page එක. ඉතින් ඕනි කෙනෙක්ට එයාගේ සලෝන් එකට යන්න පුළුවන්. ඒක තියෙන්නේ මැලිබන් හන්දියේ ඉඳන් අතීතයට එන පාරේ. හරිම ලේසි හොයාගන්න. හරිම ලස්සනට මම ඩ්‍රෙස් කරා. මේ නිකන් හිතලා දැම්මා. තාත්තේ ෂූට් එකක් කරේ මෙයා තාම වීඩියෝස් දැම්මේ නෑ. vlog එකක් දාන්නේ. හා. හරි vlog එක. ගොඩ කාලෙකට පස්සේ vlog එකක් ගන්න. මේ ටිකක් ගන්න අන්දරට. නැත්නම් ඉතින් බෑනේ. අනු මගේ කන්දේ මොන පැත්තද දුන්නේ? අනු පේනවනේ දෙන්නට මිතින් අනුක නැතුව බෑ. තුන් දෙනෙක් ලෑස්ති කරනවා කියන එක ඉතින් ලේසි නෑ. පේනවනේ දඟමලු තුන. බලන්න අම්මගේ ලස්සන. What did you say? මොකද? Suspect keeps running. Suspect. මම බය නෑ ඕවට. මම වීඩියෝ එකට බයයිනේ. අනේ මේ මම ඔය ෆොටෝ වල ගෙවුනේ නෑ. පාව මම වැටෙනවා තාටි. දැඩි. අයියා මේ ෆොටෝ ගන්න. අයියා කියන්නේ කිව්වා. vlog එකක් ගත්තේ නෑ. ඒ නිසා මේක දානවා කියලා අපි හිතනවා නේද අනෝ? මේක දානවා නේද? නෑ ඒක දාන්නේ. ඇයි මේක හදන්න වෙලා යයිද? ජනවාරි නෑ. මේ පෙබරවාරි වෙනකොට දායි නේද? ඒක දායි. මාර්තු එන්නද? යන්න. ඉතින් ඔයාලා හිතුවා නේද මේ ලස්සන ලොකේෂන් එක කොහෙද කියලා? මේ තමයි පිටකොට්ටේ තියෙන ෂෝලීස් හොටෙල් එක, වෙඩින් හෝල් එක. ඉතින් හරිම ලස්සන ලොකේෂන් එකක් අපිට දුන්නට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේදී ෂෝලීස් ආයතනයේ ඒ සියලුම දෙනාට. අශිකා තමයි නැත්තේ දැන්. එයා ඔක්කොම ඉතින් එයානේ හොයාගන්න. මේකේ vlog එකක් දායිද අම්මා? Kamu aneh min nanggi min nanggi පොඩ්ඩක් පේනවා මාදි තා පොඩ්ඩක් ඔය හැරෙන්න තා පොඩ්ඩක් හරි අර අත එහෙම ගන්න එපා එහා පැත්තේ අත පොඩ්ඩක් කෙලින් කරන්න වැඩියෝ අන්න එහෙම තියාගන්න හරි නියමයි පුතේ මේ හොඳ හිනාවක් ගන්න චූටි පුතා ඔය දුනිනවාදී මොන කොට ආවා හරි කට්ටිය මේ ලස්සන ඉනවනවා නියමයි. අපේ මේ පින්තූරේ ගන්න මගේ ඇඳුම, මගේ ලස්සන ඔසරිය, ඒ වගේම සුරේන්ද්‍රගේ නැෂනල් කිට් එක ස්පොන්සර් කරේ අපේ ප්‍රනීත් රණවීර මල්ලි. ඉතින් එයාටත් මේ වෙලාවේ මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.
අපේ මේ වැඩේ සාර්ථක කරගන්න දීපු සහයෝගයට. අතක් කියලා ගමු. අතක් උස්සන්න බැරුව ඇතිනේ. අන්න එහෙම කරනවා. වෙනවත් මොනකට පාන්නේ. දැන් ටුක්ටා නංගල ලන්නේ. මොන පොඩ එළියට හරවන්න. දැන් ලං කරලා. නංගේ අත් දෙක මේ කරන්න තමයි. අන්න එහෙම. ඉතින් තැන්ක් යූ ලක්ෂණ අයියේ. අපිව මේ ෆොටෝ එකට තෝරගත්තට අපිට මේ ෆොටෝ එකට එන්න කිව්වට මම ගොඩාක් ආසාවෙන් තමයි මේ පින්තූරය ගන්න ලෑස්ති වුණේ. දරුවන්ටත් ඇඳුම් ලෑස්ති කරගෙන. ඇත්තටම ලේසි වුණේ නැහැ මේ දවස් හරිම බිසි. දුව ගිහින් හිටියා ස්කොෂ් මැච් එකකට ස්කෝලේ ස්පෝර්ට් මීට් එකේ. අපි තුන්දෙනා ඇඳගෙන එයා එනකන් එතනට වෙලා ඉඳලා මැච් එකේ වුණාම තමයි ආව අරගෙන ආවේ. එන ගමන් තමයි ආව වාහනේදී ඇඳු. ලොකු පුතාට හරියටම 3 වෙනකොට ස්කවුට් ඉවෙන්ට් එකකට යන්න තිබුණා. ඉතින් චූටි පුතාට ජිම්නාස්ටික් වලට යන්න තිබුණා. ඒකට චුට්ටක් පරක් වෙලා යන්න උනේ. ඉතින් හස්බන්ඩ්ටත් එදා කොන්ෆරන්ස් වගේකුත් තිබුණා. ඉතින් අර බ්‍රේක් එකේ තමයි ලන්ච් බ්‍රේක් එකේ තමයි මේ ෆොටෝ එක ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් කොහොම හරි අපි මේ පින්තූරේ ගත්තා. අපේ සජීව අයියට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි වෙනුවෙන් ඒ වෙලාව වෙන් කරගෙන එතනට ඇවිල්ලා ගොඩක් වෙලා යාට ඉන්න උනා. මං හින්දා මං සාමාන්‍යයෙන් එහෙම පරක් වෙලා එන කෙනෙක් නෙවෙයි. ඒක මගේ හිතට ටිකක් අමාරුයි. ඉතින් මම මේ වෙලාවේ අයියට සෝරි කියලා කියනවා. ඉතින් ගොඩක් කාලෙකට පස්සේ තමයි මේ වගේ ලස්සන පින්තූරයක් ගන්න ලැබුණේ මට මගේ ෆැමිලි එකේ. ඉතින් ජාතික ගොඩියත් අතේ තියාගෙන මේ පින්තූරය ගන්නකොට මගේ හිතට දැනෙච්ච අභිමානය මට කියා ගන්න වචන නැහැ. ඇත්තටම මම හරීම ආඩම්බරයි මට මේ වගේ ෆැමිලි එකක් තියෙන එක ගැන. ආදරණීය දුවෙකුත් ආදරණීය පුතුන් දෙදෙනෙකුත් ලැබුවේ ආදරණීය සුරේන්ද්‍ර ඔයා නිසා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ ජීවිතයට එකතු වුණාට. මගේ ජීවිතේ වාසනාවන්ත වුණේ ඔයා නිසා. මගේ ජීවිතේ ගත කරපු ලස්සනම පැය කිහිපයක් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ගෙන එන්න ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එක බලපුවා ඔයගොල්ලෝ හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක් ඔයගොල්ලෝ හැම දිනාටම.